ඔයාලා අහලා තියෙනවද Taman පය ගහලා ජීවත් වෙන මේ මහ පොළොව වෙනුවෙන් Tamanගේ දහදිය, Tamanගේ ලේ ඒ විතරක් නෙමෙයි. Tamanගේ මුළු ජීවිතේම දිය කරලා හරිපු මිනිස්සුන්ගේ අපූර්ව කතා පුවතක්. ඒ වෙන මොකවත් නෙමෙයි. මහ පොළොවේ මව් හදවත. මහින්ද ප්‍රසාද් මස්සිඹුලයන්ගේ මාණික්කාවත කෘතිය. ඉතින් මේක මානව සමාජය පිළිබඳව, මානව සමාජයේ මානව සබඳතා පිළිබඳව අපූර්ව පණිවුඩයක් අපිට ලබා දෙන අපූර්ව පොතක්. දෙවියනේ ඇවිලුණු වියෝගිනි හුස්ම අහුර හොරු අරගෙන ගියාවැනි. කෙටිහාමි පිච්චියත් එක්ක අටකලං කෝරලේ කුඩා බිම් අඟලක් සොයාගෙන එනවා. ඉන් පස්සේ හතරියන් රාලගේ උපදෙස් එහෙමත් නැතිනම් ඊට පෙර ඔවුන්ට හම්බ වුණ කොට්ටිමුල්වල සිල්වතාගේ උපදේශයන් එක්ක Tamanගේ ජීවිතේ පටන් ගන්නවා. සුමන සමන් දෙවි හාමුදුරුවන්ට නමස්කාර කරලා Tamanගේ තාත්තා දුන්න මඩ තවාලු පැලවී අහුරෙන් අටකලං කෝරලේ කුඩා බිම් කොටසක කුඹුරු යායක් අස්වද්දනවා. කෙටිහාමිටයි පිච්චියටයි උපදිනවා ලස්සන දරුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් ගුණාදරී, අනිත් එක්කෙනා දාවිත්. ගුණාදරී කියන දැරියගේ ඇස් දෙක කුඩා කාලේම අන්ධ වෙනවා. හැබැයි මේ කතාව ඇතුළේදී පරම්පරා ගණනාවක ලාංකිකයාගේ මානව ජීවිතයේ විකාශනය හරිම ලස්සනට කියලා දෙනවා. මේ කතාවේ මගේ හිත නැවතුන එක තැනකින් මම මේක ඉවර කරන්නම්. 20න් කෙල්ලේ උඹ බලවතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ වුණාට සිහි කල්පනාවට ගනින්. ගොයම කපන්න කලියෙන් වී කපා ගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඉන් පස්සෙන් පහුයි පැහුණු ගොයම කපා ගන්න. ඊට කලියෙන් කුඹුරට පැනලා දැඟලුවාම මොකෑ වෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නැහැ. මේක ඉලන්දාරියා. කොයියම් දේ වුණත් මේකාට අමුණු වෙලේ එබිලා අඹුඩ ලේන්සුවෙන් මිරිකිලා ඒකෙන් ඉහ පීදාගෙන ගෙදර යත්ත හැකි. හැබැයි උක්කුම් කෙල්ලේ ඔබට එහෙම කරන්න බෑ. මානව සමාජය පිළිබඳව එහෙමත් නැතිනම් දෙමාපියන් සහ දරුවන් අතර තිබිය යුතු මානව සබඳතාවය පිළිබඳව අපූර්ව පණිවිඩයක්.